वर्ष 1912 අප්‍රේල් මස 10 සවුත්හැම්ප්ටන් වරාය දහවල් 11:45ට. එය මිනිස් ඉතිහාසයේ නිර්මාණය වූ විශිෂ්ටතම යන්ත්‍රයයි. මිනිසුන් එය හැඳින්වුවේ කිසිදා නොගිල්ලෙන නෞකාව ලෙසයි. 1912 අප්‍රේල් මාසයේදී ලොවම දැස් තල්වා බලා සිටියේ ටයිටැනික් නැව දෙසයි. නමුත් දෛවය සතුව වෙනත් සැලැස්මක් තිබුණා. අද අප මේ සොයා යන්නේ ටයිටැනික් නැවේ සුකෝපභෝගී අතීතය, එහි සිටි මිනිසුන්ගේ සිහින සහ අට්ලාන්තික් සාගරයේ සීතල දියමේ සැඟවී ගිය ඒ අමරණීය ආදර කතා ගැනයි. ඔයාට විශ්වාසද ඔලෆ්? ඔය ඔට්ටු අල්ලන්නේ ඔයාගේ මුළු ජීවිතේම වෙන්න පුළුවන්. මගේ අතේ තියෙන හොඳම කාඩ් ටික, ඒ නිසා මම දිනන එක අනිවාර්යයි. අපිට තියෙන හැමදේම ඉවර වෙයිද? එහෙම වෙන්නේ නැහැ ෆැබ්‍රිසියෝ. මට සමා වෙන්න ඔලබ්. ඔයාටයි හෙල්ගටයි අද ගෙදර ඉන්න වෙයි. මොකද? අපි ඇමරිකාවට යනවා. අපි දිනුවා. ටයිටැනික්! ඔන්න අපි එනවා! රෝස්, මගේ ආදරණීය. නිකමට බලන්න. මම ඔබට කීව නේද? රුත්, අපේ මංගල ගමන්ට මීට වඩා සුදුසු තැනක් මුළු ලොවෙහිම නැහැ. මම හැම දෙයක්ම ලෑස්ති කළා. පරිපූර්ණයි. ඒත් ඒක හැරියට හිරගයක් වගේ මට දැනෙන්නේ. රෝස්, මම ඔබෙන් බලාපොරොත්තු වන්නේ සිනහවක් සහ නිහතමානීකමක් පමණයි. ඉක්මන්ට යම්බං, අපි දැනටමත් පරක්කුයි. සිය මංගල ගමන ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම. After that, it should be said that the Titanic began its departure from the Southampton port, as follows. ලෝක ඉතිහාසයේ කිසිදා නොදැකපු විදියේ දැවැන්තෙක් සාගරයට මුදා හැරෙන මොහොත. නැවදැන් සාගරයේ තනි වෙලා. ඒත් මේ නිහඬතාවයේ පිටුපස මහා විනාශයක් සැඟවී තිබුණා. දෛවය ඔවුන්ව ගෙන යන්නේ සදාකාලික අඳුර දෙසටයි.